යාළුවනේ සුබ දවසක්. ඉතින් ඔන්න අද ඇවිල්ලා ඉන්නවා යාළුවනේ ගඟේ ගරන්න. හරිද? ගරන්න ආවට ගරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පොඩි වැස්සක් යනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. අර පොඩි හිරිකොඩ වැස්සක් යනවා. ඉතින් මම අද ගරන්න ඇවිල්ලා ඉන්නේ යාළුවනේ මෙන්න මේ කාණුව. මෙන්න මේ කාණුව හරිද? දැන් මෙහෙ ඉඳන් ඉන්නේ මේ කාණුව. මේ ගල දිගේ තමයි මේ කාණුවේ පේනවනේ ඔයාලට. මේ වගේ මැණික් හිටින්න පුළුවන් සාමාන්‍යයෙන්. මේ වගේ මේ ගල් එහෙම ගලලා අයින් කරලා පොඩ්ඩක් බලන්න කියලා තමයි අද ආවේ. ආවට යාළුවනේ වැස්ස මේ පේනවනේ මේ. වහිනවාද පොඩ්ඩක්. පොඩ්ඩක් වහී වගේ මේ අහසත් කළු කරලා තියෙන්නේ හොඳටම මේ. අද ආවට යාළුවනේ ගරන්න බැරි වෙයි වගේ. ඉතින් බලමු පොඩි try එකක් දාලා මේ මෙතන මේ කානුවවත් අද ගන්න පුළුවන් වෙයිද කියලා. මේවා පොඩ්ඩක් ඇදලා ජපාන් පාරක්වත් ගහලා බලමු. මේ තියෙන කැට ටිකක් ඇදලා බලමු. මේක තනි කර මේ ගල් බොක්ක කරේනේ මේ ගලනේ තියෙන මේ ගලයි අතර මේ කාණුවක් තියෙන. මේක ඇදලාද බලමු. කරගේමක් පදීද කියලා නේද යාළුවෝ. ඉතින් ආයෙ හැමදාම වරදින්නේ නැහැ. හැමදාම හරියන්නේ නැහැ. මේ කහ පාට කෑල්ල බලන්නකො මැණික් වගේනේ පේන්නේ මේ. ඒක මැණික් නෙමෙයි. බලමු පොඩ්ඩක් වෙලාව හොඳයි දන්නේ නැහැ. මැණික්ද දන්නේ නැහැ. මේ බලන්න පෙනුම කොහොමද කියලා කැමරාවට. කොහොමද පෙනුම කැමරාවට? මැණික් නෙමෙයි මේක. මේ අර කහට බැඳිච්ච ගලක්. බර කියලා නාමයක් ගන්න. ඒ වුණාට බලන්නකො එළිය. කියන්නේ පාට. කොහොමද පාට? මේ ගලක් උඩින් තියලා බැලුවහම මේ ඔය වගේ ගල් මට මැසේජ් දෙදා යාළුවෝ අහනවා මොනවද කියලා. එහෙම හොයන්න බෑ යාළුවනේ. ගලක් අතට ගන්න නැතුව බලන්න කියන්න බෑ. අපි මෙතන කරලා බලමු යාළුවනේ. ඉතින් යාළුවනේ වැස්ස මහ ලොකුවට නම් සැර වෙන්නේ නැති වෙයි. අපි පුළුවන් විදිහට පොඩ්ඩක් දාලා මේ ගරලා බලමු. මේ ගරනවා කියන්නේ අපි අතින්ම තෝර බලමු. මොකද ගරා ගන්න අද වෙලාවක් එහෙම බැලුවේ මේ වැස්සත් එක්ක මුකුත් කරගන්න බැරි වෙයි වගේ. අපි පුළුවන් විදිහට ලයින් එකක් ගහමු එන. එහෙනම් වීඩියෝ එක එක්ක තැඳිලා ඉන්න දිගටම channel එක subscribe කරන්න, comment කරන්න, like කරලා මගෙත් එක දිගටම රැඳිලා ඉන්න මේ වගේ ලස්සන වීඩියෝ බලන්න. ගලක් කිරලා තියෙන යාළුවනේ. ඒක එන්නේ මේ වලේ.
අම්මා ගල පොඩි වුණාට මාර වාදයක් දුන්නේ මේක හිරේලා තිබ්බ මේ ගල පෑදෙන්නම ගත්තා හරිද මේ ගල පෑදෙන්නම ගත්තා ඒ කානුව දැන් ඉතින් මේ මෙතෙන් කොට දාගත්තා ඒ ටික මේ තියෙන්නේ මෙතෙන් කොට දාගත්තා හරිද දැන් පොඩ්ඩ හිමීට මේ පාද දැන් බලන්න ඕන මොන හරි ගල් කෑල්ලක් තියෙද කියලා ඉතින් යාළුවනේ මම මේ අද මේ කජු වලට තෙල් ගහලා හරිද කජු වලට තෙල් ගහලා මේ කලින් අද නාන්න ආව ළඟට ඒ ආව පාර තමයි පොඩ්ඩක් මේ බලන්නේ ඉතින් දැන් ඔයාලා ඉතින් වීඩියෝ බලන්න ඉන්න හින්දා ඉතින් මම එහෙම ඒවත් ඉස්සර නැති ඔයා වීඩියෝ කරේ නෑ එන හැම පාරම ගරලා බලලා ඉතින් තිබ්බොත් අරන් යනවා නැත්තම් යනවා ඒ දැන් ඉතින් ඔයාලා බලන හින්දා වීඩියෝ පාරක් දානවා ඉතින් මේ රබස් නේ බලාගෙන ඉන්න ඉතින් මම ගල් කැල්ල මතුවේද කියලා ඔයාලට මට කලින් ඔයාලට පේන්න ඉඩ තියෙනවා මොකද ඔයාලා කැමරාවට පේනවා ඉස්සර වෙලා කැමරාවේ වදිනා ටික ගන්නට මම ගල් කැල්ල පෙන්වන්න කලින් ඔයාලා දකින්න ඉඩ තියෙනවා ගල් කැල්ල එහෙනම් ඔයාලා වීඩියෝ එක හොඳට බලාගෙන ඉන්න තිබ්බොත් එහෙම කියන්න අපි දැක්කේ කලින් කියලා රබස් කැල් දෙක තුනක් විතර අද නම් තිබ්බේ මේ මොකොත් තිබ්බේ නෑ අද නේද මේක නම් නිකන් ගලක් මේ එළිය තිබ්බට ගත්තේ මේ දෙක තමයි මේ ටිකක් රබස් පතුරකුයි මේ රබස් කැල්ලයි තමයි තිබ්බේ අද එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා හැමෝටම ජය වෙන්න ඕනේ එහෙනම් subscribe පාරක් කොහොමම දාලා සෙට් වෙන්න එහෙනම් ජය වේවා